හරිද? හරිනේ. හැමතැනටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ජාතික ජනබලවේගයේ හැටියට මේ මාධ්‍ය හමුව දාගත්තේ පළාත් පාලන මැතිවරණේ දැන් අපි නාම යෝජනා බාර දීලා අවසන් වෙලා තියෙනවා. මෙතන ව්‍යාපාරයේ දැන් අද සිටම ආරම්භ මේ මාසේ 6 වෙනිදාට ඡන්දය පවත්වන බවට මෙතන කොමිසම නියෝජනය කරලා තියෙනවා. ඒකත් එක්ක ජාතික ජනබලවේගයේ හැටියට අපේ පැත්තේ සූදානමත් මේ මැතිවරණය අපේ රටේ ජනතාව බාරගත යුත්තේ කොහොමද කියන කාරණේ පිළිබඳව තමයි අපිට කරුණු කිහිපයක් කියන්න තියෙන්නේ. දැන් අපේ රටේ ජනතාවත් ඔබත් දන්නවා මේ පළාත් පාලන මැතිවරණේ පවත්වන්නේ අවුරුදු 7කට පස්සේ. මොකද සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයක දුර කාලය අවුරුදු 4යි. හැබැයි පහුගිය පළාත් පාලන ආයතනවල අවුරුදු 4 පැන්නට පස්සේ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයට තියෙන බලතල පාවිච්චි කරලා තව අවුරුද්දකට කල් දාගත්තා. නිසා අවුරුදු 4 අවුරුදු 5ක් දක්වා ගියා. ඊට පස්සේ පළාත් පාලන ඡන්දය පවත්වන නියමිතව තිබිච්ච වෙලාවේ එතකොට ජනාධිපතිතුනේ රනිල් වික්‍රමසිංහ එතකොට පළාත් පාලන ඡන්දයට හැමදෙනාම නාම යෝජනා බාර දීලා මැතිවරණ කොමිසම සමහර ලිහිකිවිලිත් සූදානම් කරාට පස්සේ රනිල් වික්‍රමසිංහ ඉතාමත්ම කැත විදියට ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට මුදල් ලබා දෙන්නේ නැතුව ඡන්දය පවත්වන්න බැරි තත්ත්වයක් නිර්මාණය කළා. අතගත්තොත් කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගාලා ඡන්දයේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කළා. ඒකලා විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ පම්පෝරිත් ගැහුවා ඡන්දේ කල් දාලත් නැහැ කල් දාන්න ඡන්දෙකුත් නැහැ කියලා. එහෙම තමයි ඒ කාලේ කිව්වේ. එතකොට එහෙම තිබි ඡන්දයක්. එතකොට ඒ නිසා ඊට එරෙහිව අපි සහ තවත් කණ්ඩායම් අධිකරණයට ගියා. අධිකරණයේ තීරණයක් දුන්නා ඡන්දේ පවත්වන්න කියලා. ඊපස් දැන් අපේ ආණ්ඩුව ආවට පස්සේ අපි මාලිමාවේ ආණ්ඩුව යටතේ මේ ඡන්දේ පවත්වන්න තීන්දුව කරලා දැන් ඡන්දේ පවත්වනවා. ඒ නිසා පළමුවෙන්ම අපි කියනවා ගම තියෙනවා මේ ඡන්දය රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා විසින් කල් දාපු පවත්වන්න නැතු හිටපු බිම්මට්ටමේ ජනතාවගේ නියෝජිතයෝ පත් කරගන්න තියෙන බිම්මට්ටමේ ජනතාවට යයිතිය ලබා නොදීපු යයිතිය පැහැරගත්තු කණ්ඩායම් දෙකක් ඒගොල්ලෝ. ඒතකොට ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජය කරමින් තමයි අපිට මේ ඡන්දය තියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අඩු ගානේ සදාචාර වශයෙන් ගත්තොත් ඒගොල්ලන්ට මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවත් අයිතියක් නැහැ. මොකද මේ ඡන්දේ නොතියන්න වැඩ කරපු කණ්ඩායමක් නිසා. කොහොමද දැන් ඡන්දය වෙච්ච නිසා අපි හිතනවා අපේ රටේ ජනතාව මේ පුංචි ඡන්දය කියලා කියන මේ පළාත් පාලන මැතිවරණය ඊටාම ගැඹුරින් බරක් සහිතව තේරුම් ගන්න ඕන කියලා. මොකද සමහර අය හිතන් ඉන්නවා මේ පළාත් පාලන මැතිවරණය කියන්නේ ගමේ ඡන්දේ පුංචි ඡන්දේ මේක ගමෙන් කෙනාපත් කරගන්න නිසාම නෑකම යාලුකම අපේකම කුල සාධක වගේ මත නිකන් තම තමන්ගේ යපත් කරගන්න එකක් නෙවෙයි මේක ඇත්තට ගත්තොත් එහෙම අපේ රට ගොඩනගනවා නම් රට සංවර්ධනය කරනවා නම් රටේ ප්‍රශ්න තුනන් විසඳීමේදී බිම්මට්ටමේ ක්‍රියාකාරීත්වයේ බාර ආයතන තමයි පළාත් පාලන ආයතන. ඒ නිසා අපි හිතනවා පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව සතුව තියෙන එක තව වැදගත් කියලා. මොකද මේ වෙලාවේ ගත්තොත් මාලිමාවේ ආණ්ඩුව ඵලයට ඇවිල්ලා දැන් මාස 5කට කිට්ටු කාලයක් ගත වෙන්නේ. එතකොට මේ මාස 5ක් ඇතුළත අපි අපේ රටේ විශාල වෙනස්කම් ගණනාවක් කරලා තියෙනවා. එකක් අපි අපේ රටේ තිබිච්ච දේශපාලන සංස්කෘතිය කැත මජර ජරා දේශපාලන සංස්කෘතිය වෙනස් කරා. ජනාධිපතිලා අගමැතිලා മന്ത്രിවරු තම තමන්ට ගොඩ වැඩි කරගත්තු බෙදාගත්තු හොරකම් කරපු වරප්‍රසාද ගත්තු සැප විඳපු සංස්කෘතිය වෙනස් කරලා අපි අලුත් දේශපාලන සංස්කෘතියක් ඇදුවා. මේ අයවැයෙන් ගත්තමත් ජනාධිපතිවරයාගේ ඇමති මණ්ඩලයේ ඒ කාර්ය මණ්ඩලවල වියදම් අඩු කරලා අපි ජනතාවට සහන දුන්නා. ජනතාවට වැඩියෙන් වැඩ කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා බිම් මට්ටමේ සංවර්ධනයට. විශේෂම ගත්තොත් දුප්පත්කම තුරන් කිරීමේ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය, ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වගේ ව්‍යාපාර වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්න අපිට ඉස්සරහට තියෙනවා. මුදල් වෙන් කරලා තියෙනවා. එතකොට අන්නේ ආණ්ඩුව බිම් මට්ටම දක්වා කරගෙන යන සංවර්ධනය, දින්දුකම තුරන් කිරීමේ ව්‍යාපාරය, රට සංවර්ධනය කිරීමේ ව්‍යාපාරය, රට ගොඩනැගීම, බිම් මට්ටමේ තියෙන ජනතාවගේ ගැටලු විසඳීම, ඒ වගේම රට ලස්සන රටක් නිර්මාණය කර ගැනීමේ කාර්යයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ කටයුතු බිම් මට්ටමේ ක්‍රියාවට නගන ආයතනය තමයි පළාත් පාලන ආයතනය. එතකොට අපි කවුරුත් දන්නවා ජනතාව උපතේ සිට මරණය දක්වා තියෙන අවශ්‍ය පහසුකම් ටික දෙන ආයතනය වගේම ආණ්ඩුවක් විසින් ගන්න සංවර්ධන තීරණ ඒවා බිම දක්වා අරන් යාමේදී අතිශය වැදගත්කමක් දරනවා පළාත් පාලන ආයතන. ඒ නිසා
ආණ්ඩුවක් විසින් තීරණයක් කරන් වැඩ කරනකොට ඒකත් එකට වැඩ කරන පළාත් පාලන ආයතන තිබුණොතින් තමයි බිමේදී ආණ්ඩුවේ කාර්ය බිම් මට්ටමේ සාර්ථක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව එක පැත්තකත් පළාත් පාලන ආයතන තව පැත්තකත් තිබ්බොත් ප්‍රතිරෝධයක් හැදෙනවා, අවුලක් නිර්මාණය වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වැඩ කඩකප්පල් කරන්න එවැනි විරුද්ධවාදීන්ට පුළුවන්කමකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ තරකානුකූල දේ තමයි අපේ ජනතාව හිතන්න ඕන තමයි ආණ්ඩුව යමක් පටන් ගන්න තියෙනවා. ජනතාව අනුමත කරනවා අපි පටන් ගත්ත දේවල් ටික ජනතාවට සහන ලබා දෙනවා, වැටුප් වැඩි කරා, මුදල් වැඩිපුර වෙන් කරා, සෞඛ්‍යයට මුදල් වැඩිපුර වෙන් කරා, අධ්‍යාපන මුදල් වැඩිපුර වෙන් කරා, අනිත් පැත්තෙන් ගත්තොත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරා. ඒ නිසා ජනතාව ඒක අනුමත කරනවා. ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ මේ කටයුතු තවත් වේගවත් කරන්න කියලා. ඒ නිසා ඒවා වේගවත් කිරීමේදී අපි හිතනවා අපිට ගොඩක් වැදගත්කම තියෙනවා පළාත් පාලන ආයතන. ඒ නිසා පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව දරන පක්ෂයේ සතු වීම ඉතා වැදගත් නිසා අපි ජනතාවට කියනවා අපි ආණ්ඩුවේ කටයුතු බිමට ගෙන යාම සඳහා බිම් මට්ටමේ ඔබේ නියුතියපත් කරලා පළාත් පාලන ආයතන සියල්ලේම බලය මාලිමාට ලබා දීමට කටයුතු කරන්න ඕනයි කියන අදහස් තමයි අපට තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් අපි කවුරුත් දන්නවා අපි ඉහළින් පටන් ගත්ත දේශපාලන සංස්කෘතියේ වෙනස බිම් මට්ටම දක්වා ගෙනියන්න ඕන. බිම් මට්ටමෙත් වංචා දූෂණ නැති කොන්ත්‍රාත් නැති සැබෑ මහජන නියුතියක් අපි හදන්න ඕනකම තියෙනවා. අපි දන්නවා ඉතිහාසයේ මහජන නියුතු තුන් දෙනෙක් ගත්තොත් එහෙම පළාත් පාලන ආයතන හිටපු අය කොන්ත්‍රාත් මතය පිච්චාය. ඒ නිසා ඒවා කොන්ත්‍රාත් ආයතන වලට පත් කරලා තිබ්බේ. ඒ නිසා මේ කොන්ත්‍රාත් ගන්න ජනතා නියුතියක් වෙනුවට සැබෑ මහජන නියුතියක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය අපිට තියෙන නිසා ඒ සඳහාත් අපි හිතනවා මේ පළාත් පාලන මැතිවරණයේදී බීමට අලුත් නායකත්වයක් කාන්තාව පිරිමි අලුත් නායකත්වයක් අලුත් දේශන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අර්ථයෙන් ගත්තමත් මේ මැතිවරණයේ මාලිමාව ජයග්‍රහණය කරවීම මාලිමාවේ කණ්ඩායමක් ජයග්‍රහණය කරවීම ඉතා වැදගත් කියලා අපිට හිතෙනවා. ඉතින් ඒකෙදි අපි හිතනවා අපි ටිකක් අපි වාසිදායක තත්ත්වයක ඉන්නේ අපි ප්‍රබල තත්ත්වයක ඉන්නේ එකක් අපි ජනාධිපති මාලිමාවේ අපි ජනාධිපතිවරණය දිනලා ඊට පස්සේ මහා මැතිවරණය 3-2කට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරලා විශාල බලයක් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් ඒ බලය අයිති ලෙස පාවිච්චි කරන්නේ නැතු ඒ බලය ජනතාව වෙනුවෙන් පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා ඒ බලය සහිතව මාස 5 ආණ්ඩුව හදලා ඒ නිසා අපි හිතනවා ඒ ජයග්‍රහණය ජනාධිපතිවරණයෙන් පැත්තෙන් ගත්ත ජයග්‍රහණය මහා මැතිවරණයේදී ජනතාව ලාභ දීපු ජයග්‍රහණය ඒ ජයග්‍රහණය අපේ රටේ ජනතාව පළාත් පාලන ආයතන වල බිම් මට්ටමේ මේ පුංචි ඡන්දෙත් ලබා දෙන්න ඕනයි කියලා අපි විශ්වාස කරනවා. ලබා දෙනවා කියන විශ්වාසෙත් අපට තියෙනවා. ඒ නිසා මේ මාලිමාවේ අපි තරඟ වදින්නේ ලොකු විශ්වාසයකින් අපිට විශාල ශක්තියක් තියෙනවා. ජනතාව අනුමත කරමින් ඉන්නවා. අපි ඊටාත්ම හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. සහෝදර සහෝදරියන් ඉන්න අලුත් කණ්ඩායමක් අලුත් අය වංචා දූෂණ කිසිවක් නැති අය. ඒ නිසා එවැනි රටේ දේශපාලන අලුත් කිරීම සඳහා මේ ඡන්දය පාවිච්චි කර ගැනීමේදී අපි හිතනවා මාලිමාව ඒ සඳහා ජනතාව තෝරගන්න තියෙන එකම දේශපාලන ව්‍යාපාර ලෙස මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් විපක්ෂ පැත්තෙන් ගත්තොත් විපක්ෂය මේ වෙලාවේ ඉන්නේ දුර්වල වෙලා මාස 5කට කලින් ඒගොල්ලෝ පෙරදිලා ඉන්නේ. විශාල වශයෙන් පෙරද සමහරු 2.50ටම පෙරදුනා. ඉතින් තාම ඒගොල්ලන්ට කොට එන්න බැරුව ඉන්නේ. පෞගේ කාලේ බොරුවට ඔය සමගි වෙනවා කට්ටිය එකතු වෙනවා කතා කරනවා. නමුත් දැන් මේ ඡන්ද දෙනකොටම සමගි කතන්දර මොකක්වත් නැහැ. හැමෝම අසමගි වෙලා තියෙන්නේ. සමගින් ඉන්න කට්ටිය කෙනෙක් ඉල්ලාස් වෙන පටන් ගන්න තියෙනවා. ඒ නිසා දේශපාලන වශයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායමක් තමයි අනිත් පැත්තෙන් ඡන්ද ඉල්ලන්න උත්සාහ කරමින් ඉන්නේ. නාම යෝජනා සකස් කර ගැනීම පවා දුෂ්කරලා තියෙනවා ඒගොල්ලන්ට. තේවෙන තත්ත්වයක් තුළ මම හිතන්නේ අපිට ජයග්‍රහණය පිළිබඳ කිසිම සැකයක් නැහැ. මේ මැතිවරණයේ සියලුම ආයතන ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. ඒ නිසා මේ සියල්ලම ජයග්‍රහණය කරලා අපේ රටේ පුනරුදයක් කර අපි මේ ගමනේදී ජනාධිපතිවරණදී සහ මහා මැතිවරණදී ගත දේශපාලන තීරණය තවත් ශක්තිමත් කරලා බිම් මට්ටමේදී ගන්න ඕන කියන ඉල්ලීම තමයි අපිට තියෙන ජනතාවගෙන් අපි විශ්වාස කරන ජනතාව ඉල්ලීම කරાવી කියලා. ඒ නිසා අපිට මේ අපේ රටේ පුනරුද්‍යෝගයක් දක්වා අපි යන ගමන සාර්ථක කර ගැනීමේදී මේ පුංචි ඡන්දය අපේ රටේ ජනතාව විශ්වාසයෙන් සහ අවබෝධයෙන් පාවිච්චි කරගෙන කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද විශේෂයෙන්ම කියන්න ඕනකම තියෙන්නේ මේ ඡන්දෙදී සංවාදයක් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ගම්වල ඡන්ද ඉල්ලනකොට ඥාතින් ඉන්නවා, හිතවතුන් ඉන්නවා, අසල්වැසියෝ ඉන්නවා. කොට්ටාස මට්ටම විශාල ප්‍රමාණයක් තරඟ වදිනවා. හැබැයි අපි හිතනවා මේ ඡන්දෙදී අපි සලකන්න ඕනකම තියෙන ඥාතීත්වය, හිතවත්කම, මිත්‍රකම නෙවෙයි.
රට ගොඩනැගීම සඳහා වෙච්ච ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න පුළුවන් ආයතන හදාගන්නේ කොහොමද කියන කාරණේ. අපිට ඥාතිත්‍ර සලකන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒක වෙනම කාරණයක් නේ. ඥාතීන්ට, හිතවතුන්ට, මිත්‍රයින්ට ඒ මිත්‍රත්වයේ පවත්වාගෙන යන ඥාතිත්වයේ පවත්වාගෙන අපිට වෙන වෙන උත්සව වගේ දේවල් වුණතරන් තියෙනවා. නමුත් මැතිවරණය අපි හිතනවා මේ පළාත් පාලන මැතිවරණය අපි අපේ රටේ ජනතාව ගත යුතු තියෙන්නේ ඥාතිත්වයට සලකන මිත්‍රත්වයට සලකන එකක් හැටියට නෙවෙයි. වැටිච්ච රට ගොඩ ගන්න දරන උත්සාහයේදී අන්න ඒකට දායක වෙන සභා නිර්මාණය කරගන්න, තමන්ගේ ගම් බිම්වල සංවර්ධනය වැඩි කරගන්න, ගම් බිම්වල දියුණුව වැඩි කරගන්න, රැකියාව වැඩි කරගන්න, ගමේ ජනතාවගේ පහසුකම් ටික හොඳටම සලසා ගන්න ආණ්ඩුවත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් ආයතන ගොඩනැගීම තමයි වැදගත්කම තියෙන නිසා ඒ අර්ථයෙන් ගත්තොත් අපි හිතනවා ඥාතිත්වය, මිත්‍රත්වය, අසල්වැසිකම් වගේ දේවල් පැත්තක තියලා ඒක දෙවෙනි කරලා මැතිවරණයේදී ජනතාව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕන මේ වෙලාවේ. එම ගත්තොත් තමයි ජනතාව ජයග්‍රහණය කරන්නේ. ඇත්ත ගත්තොත් මේ පුංචි ඡන්දෙන් දිනන්න ඕනේ ජනතාව. අපේ රටේ අපේ රට බංකොලොත් කරපු, අපේ රටේ ජනතාව පෝලිං වල තියපු, අපේ රටේ ජනතාවට දුක උරුම කරපු, අපේ රටේ ජනතාව දුප්පත්කමට ඇදලා දාපු, අපේ රටේ ජනතාවගේ දරුවන්ට පාසලේදී කලන්ත දාලා වැටෙන සලස්සපු ඒ දේශපාලන පක්ෂ, ඒ දේශපාලන සංස්කෘතිය, ඒ දේශපාලන ප්‍රතිපත්ති ජනතාව පරද්දලා තිනවා. ඒක නැවතත් පරද්දන්න ඕන. ජනාධිපතිවරුන්ගේ පෙරද්දුවා, මහමැතිවරුන්ගේ පෙරද්දුවා. ඒ අය ඒක බිම්මට්ටමෙත් පරාජයපත් කරලා ජනතාව විසින්ම ආරම්භ කරපු මේ පුනරුද්ධ ගමන, අලුත් සමාජයක් නිර්මාණය කරන ගමන ශක්තිමත් ගෙන යාම සඳහා බිම්මට්ටමේ නායකත්වයේ තෝරා ගන්න, බිම්මට්ටමේ ආයතනවල බලය අත්පත් කර ගැනීම සඳහා මේ ඡන්දය පාවිච්චි කර යුතුයි. ඒ නිසා අපි අවසාන වශයෙන් ගත්තොත් එහෙම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ඡන්දය අනිවාර්යයෙන්ම මාළිමාව ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණයට එකතු වෙන්න. ඒ ජයග්‍රහණත් එකතු වෙලා විශ්වාසයෙන් සහිතව අපේ රට අලුත් කරන්න, අලුත් දිශාවකට යන මේ ගමනේදී අපේ රට තුළ අලුත් සමාජයක් හදන මේ ගමනේදී වැඩිච රට ගොඩ ගන්න මේ ගමනේදී හැමදෙනාම මේ මැතිවරණයේදී බිම්මට්ටමින් අත්වල් බැඳගෙන ජනාධිපතිවරණයෙන් මහමැතිවරණයෙන් ගත්තු බලය පුංචි ඡන්දෙත් අහුරු කරලා අපේ රට ගොඩනගන ගමනට හැමදෙනාගේම දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපිට තියෙන්නේ මේ ඡන්ද